මහත්තයා අපි ධාරානිපාත සංවර්ධන පක්ෂයෙන් මේ පාර ප්‍රතිසභාවට මම මෙහෙම මේ රටවල් හදන්න බැහැනේ. මෙහෙම මේ රට හදන්න බෑ. දැන් බලන්න ලංකාවේ දල දේශීය නිෂ්පාදිත කීයද? බිලියන 3යි. උද්දමන අනුපාතයේ මේ විදි ලංකාවේ කීයද? 8.5. ඒ වගේ ගානක් තමයි තියෙන්නේ. අගේක. ඔව් අගේක. නෑ නේද අංක. ලංකාවේ දල දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 84.3යි. ඒ වගේම 2025 පෙබරවාරි වෙද්දී ලංකාවේ උද්දමන අනුපාතය ඍණ 3.9යි. වෙන්න බෑනේ. මම ඊයේ උදේනේ කිව්වේ මේ ජාතින්ගේ ධනේ පොත. කවුද මේක ලිව්වේ මේ කවුද ඒක ලිව්වේ? ඇඩම් ස්මිත් තමයි ලිව්වේ ජාතින්ගේ ධනේ පොත. ජාතින්ගේ ධනේ පොත ලිව්වේ ඇඩම් ස්මිත් නෙවෙයි. ඇඩම් ස්මිත්. ඇත්තද ලේකම් මල්ලි? ඇඩම් ස්මිත් නෙමෙයි ස්මිත්. නේ දැන් ඔය රටේ ආර්ථිකයේ පැත්තකින් තියන්නකෝ. ගන්නකො බිස්නස් පැත්ත. කවුද බිස්නස් එකක් පටන් ගන්නකොට සුදු අත විශ්ලේෂණය කරන්නේ? කවුරුත් කරන්නේ නැහැ. සුදු අත නෙවෙයි අංකල්. ෂදු අත. ඒ කියන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන කියන එක. හරි ඒ වුණාට ඉතින් ලංකාවේ මොන බිස්නස් එක කරත් ලංකාවේ මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන නියාමනය කරන්නේ ලෝක බැංකුවනේ. ඒක කරන්නේ ලෝක බැංකුව නෙවෙයි. ඒක කරන්නේ ලංකාවේ මහ බැංකුව. ඒක හරි පුතා. ඔය මේ මහ බැංකුවට ඔය IFM එකේ ණය ගෙවන්නවත් අතේ සල්ලි නැහැ. IFM නෙවෙයි අංකල්. IMF. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ්. ෆික්ස් එකතුමා ඔය ඔක්කොම මේ ආර්ථිකයි ඔක්කොම අතහැරලා දාන්නකො. දැන් ගන්නකො දැන් හැදෙන ළමයි වැඩි හිටියන්ට කරු කරන්න දන්නේ නැහැ. එකට එක කියාගෙන එනවා දෙමාපියන්ට කරු කරන්න දන්නේ නැහැ. තාත්තේ එහෙනම් මං ගිහිල්ලා එන්න. හෙට දිනන ඔබේ දරුවාගේ අනාගතය සවිමත් කරන්න 2027 උසස් පෙළ ඉකොන් BS බණ්ඩාර දිසානායක නව පන්ති ආරම්භය නුගේගොඩ අප්‍රේල් 1 අඟහරුවාදා උදේ 8ට කිරිබත්ගොඩ අප්‍රේල් 2 බදාදා උදේ 9ට ගම්පහ අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා උදේ 8ට පානදුර අප්‍රේල් 4 සිකුරාදා උදේ 8ට ඔන්ලයින් ක්ලාස් මාර්තු 31 සතුදා රාත්‍රී 7ට ඔඩයක් සුදු අතරෙක් කියලා ඇද්දිවතත් නැති වෙනවා තාපු. තොපි දෙන්නත් හෙට ඉඳලා බණ්ඩාර දිසානායක සර්ගේ පන්ති යන්න ලෑස්ති වෙනවනේ හරිද?